අමුතු දන්සලක. මේ මං ඉන්නේ බැනර් දන්සලේ. මේ තියෙන්නේ ජයල පාරේ ආර්ට් හවුස් එක. ඉතින් යාලා මේ පාර ඔක්කොම බැනර්ස් ෆ්‍රී තමයි කළේ. ඉතින් මාත් ගිහිල්ලා මගේ දන්සලේ බැනර් එකත් ගහගෙන නගර සභාවෙන් අවසරෙත් අරගෙන මගේ දන්සලේ වැඩවලට ලෑස්ති වෙන්න පටන් ගත්තා. දන්සලට ඕන බඩු ඔක්කොම මම දවස ගානේ ගිහිල්ලා චුට්ට එකතු කරගත්තා. ඒකට මට මගේ යාළුවොත් ගොඩාක් උදව් කරා. මොකද කඩල කිලෝ බර ගාණක් මට තනියෙන් උස්ස ගන්න බැරි හින්දා මෙයාලා තමයි මට උදව් කරේ කඩල ටික ගෙදරට ගෙනියන්න. ඊට පස්සේ මම ගියා මාකට් එකට. අපිට පොලිතින් ඕනේ, තව බඩු ගොඩාක් ඕනේ. අපි දන්සලක් කරනකොට ලේසි නැහැ. සෙල්ලමක් නෙවෙයි, ගොඩාක් බඩු ගන්න තියෙනවා අපිට. ඉතින් මම මුළු ගම්පහ ටවුන් එකේම ඇවිදලා මට ඕනේ බඩු ඔක්කොම ටික ගත්තා. මේ තියෙන්නේ අපේ බැනර් එක ගහපු දවස. ඉතින් මම ආයෙත් තෑන්ක්ස් කරනවා ගම්පහ ආර්ට් හවුස් එකට මට ඒ වැඩේ ෆ්‍රී කරලා දුන්නට. ඊට පස්සේ අපි ගියා බාස්කට්ස් ගන්න. මේ තියෙන හට් එක. ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ උදව්වෙන් හට් එකකුත් ගහගත්තා. යේ අද තමයි මගේ පුංචි දන්සලේ දවස. උදේම නැගිටලා මම යනවා දැන් දන්සලට බඩු ලෑස්ති කරගන්න මගේ යාළුවා ගෙදරට. ගිහිල්ලා අපි දන්සල් පටන් ගන්නවා. දන්සලක් කරන කොච්චර අමාරුද කියලා දැන් තමයි තේරෙන්නේ ලේසියට පටන් ගත්තට. අනික මම තනියෙන් කරන ඉඳ මට තාඩයක් අමාරුයි. හැබැයි මෙහෙමයි මගේ යාළුවෝ ගොඩාක් මුදල් මේ වශයෙන් මට සහයෝගය දුන්නා. එතකොට මගේ නෑදෑයොත් මට එහෙම සල්ලි දීලා ඒගොල්ලෝ සහයෝගය දැක්වුවා. තව යාළුවෝ බඩු මුට්ටු ගෙනත් දුන්නා. එහෙම ලොකු උදව්වක් තිබ්බා. මගේ වැඩ ටික මට තනියෙන් කරගන්න නැති හින්දා ටිකක් මහන්සි. ඊට පස්සේ මම උයපු කඩල ටිකත් අරගෙන ත්‍රීවිල් එකේ ගියා අපේ හට් එක ගාවට. මේ ඉන්නේ මගේ යාළුවෝ. එයාලා තමයි මට ගොඩාක් උදව් කරේ. ඒ වගේම අපේ අම්මා, අම්මගේ යාළුවෝ, මගේ යාළුවන්ගේ අම්මලා හැමෝම මට මේ වැඩේට ගොඩාක් උදව් කරා. එයාලා නැත්තම් මට මේක කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ පුංචි දන්සල. ඇත්තටම කියන්න ඕනේ මගේ යාළුවෝ මට ගොඩාක් උදව් කරා. ඒ කියන්නේ ගොඩක් අයට සහභාගී වෙන්න බැරි වුණා. මොකද ඉස්සර වගේ නෙමෙයි. දැන් හැමෝම ඒගොල්ලෝ රස්සා කරනවා, ඩිග්‍රීස් කරනවා. ඒ හින්දා කට්ටියට එන්න අමාරුයි. දන්සලක් දෙනකොට ඒක දිහා බලන් ඉන්නකොට තියෙන සතුට මම පළවෙනි වතාවට තමයි අත්විඳේ. මට හරිම සතුටුයි ඒක දැක්කම. මෙන්න අපේ මල්ලි එයත් ඉස්කෝලේ යන එක පැත්තක දාලා කඩල බෙදනවා. ඉතින් හැමෝම ආසාවෙන් කඩල අරන් ගිහලා කනකොට මට පුදුම සතුටක් දැනුනේ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න. ඔයාලා හැමෝටම ගොඩක් පින්. මගේ හොඳම යාළුවා. එයාටවත් මට මේ පාර උදව් කරන්න එන්න වෙලාවක් තිබ්බේ නෑ. එයා ගොඩක් බිසි. ඔය විදිහට තමයි අපි කඩල බෙදුවේ. අපි ඉතින් කඩල කලින් සිලි කවර් වලට දාලා පැකට් කරා. මොකද එවෙලේ බෙදන්න ගියොත් අපිට ගොඩාක් වෙලා බෙදන්න වෙන හින්දා. අනික පිරිසිදුකම අතිනුත් ප්‍රශ්නයක් එනවනේ. ඒ හින්දා මට හිතුණා පැකට් කරලම දෙන්න. කාර් නැවැත්තුවා, වෑන් නැවැත්තුවා, බස් නැවැත්තුවා. ඉතින් මට සතුටුයි මේ ඉන්නේ මගේ තව යාළුවෝ දෙන්නෙක් මාව බලන්න ඇවිල්ලා. එහෙම තමයි දන්සල ඉවර කරේ. මම මගේ සීයාවත් මතක් කරගෙන මේ දන්සල මෙන්න මේ ලස්සන අහස දිහා බලාගෙන ඉවර කළා.